මේ මහත්තයා අපේ ගමේ හැමෝටම වාහන තියෙනවා. අපිට තමයි මොකවත් නැත්තේ. ගමේ හැමෝටම තිබ්බ කියලා අපිටත් තියෙන්න ඕනේද? ඔය තියෙන බයික් කට්ට නැදයි අපිට පුළුවන් දවසක ගන්න බැරි ඇයි? අනේ කවද්දවට ඔය පුළුවන් දවසේ එන්නේ අද හෙටම ලෝන් එකක් දාලා වාහනයක් ගෙන්න. මට බෑ ඔය ගමේ තියෙන ඒවා දිහා බල බල. ලෝන් නම් දාලා හරියන්නේ නැහැ. ඉන්නකො මම වෙන ක්‍රමයක් බලන්න. ඒක මේ තමුසේ කංකරච්චලේ අහගෙන ඉන්න බැරිකමට ඈ. අනේ කවද්ද කියන්නකෝ අදද හෙටද කියලා කියන්නකෝ. පොඩ්ඩක් ඉන්නකො මේ තමුසේ කංකරච්චලේ අහගෙන ඉන්න බැරිවට. හෙලෝ ඩොක්ටර්. මේ මං කියපු වැඩේ හරියද? මම දැම්ම වෙනවා. ඔයා ඇත්තටම ගෙනාවද කාර් එකක්? කොහෙන්ද ගෙනාවේ ෂෝක් අනේ? කීයද? තමුසෙට කීයද අරකද මේකද වැඩක් නැහැ කාර් එකක් නෙල්ලා. අයියෝ මොකද කකුල ඔයාගේ? ඇයි කකුල මොකද? කකුල නෙමෙයි. තිබ්බ දෙකෙන් එකක් දුන්නා තමුසෙට කාර් එකක් ඕන හින්දා. දැන් හරිනේ. එතකොට අවුලක් නැහැ කිව්වා ඩොක්ටර් සති දෙකකින් විතර තුවාලේ හරියයි කිව්වා. එහෙනම් කමන්නේ. මන්ට ඒකක් හදන්න එන්න. ඒයි මේක බොන්නකෝ. මම ඔයාට දෙයක් කියන්නත් එක්ක ආවේ. මේ අපිට ඉඳ හරියට ගේකුත් නෑනේ. තව එක ඇටේකුත් තියෙනවනේ. අපි ඒකක් දීලා ගයක් ගමු දලුත් එක. සල්ලි වලින් තමයි ඔය සුරසැප විඳින්නේ. ආන්න ඒක මතක තියාගනි. තුක් විතර. කොහොමද ඉතින්? මොකද දන්නේ මන්ත්‍රීතුමාට එකපාරම අපේ ගෙවල් පැත්ත මතක් වෙලා. අක්කලා නම් ඉතින් අපිට හැමතිස්සෙම මතක් වෙනවා. රෑ නින්දට ගියත් අක්කලාගෙනම තමයි ඉතින් අපිට කල්පනාව. රෑට නින්දෙන් අපි මතක් වෙලා වැඩක් නැහැ නේ මන්ත්‍රීතුමා. බණ්ඩෝ ගියේ පාර මේකට සීට් ටික අරන් දෙනවකෝ. අරන් දුන්නද මේ වෙනකම්? තහළු ටික සේරම දිරලා හුළඟ යනවා. මේ පාර නම් අක්කේ මම සීට් ලෑල් ටික ගෙනල්ලා වහලම දෙනවා. ගියේ පාර ඉතින් අපේ පස්සෙට ගොඩක් ප්‍රශ්න වුණා මතක ඇතිනේ. ඉතින් අපිට මේ පාර ඡන්ද දෙන්න අපේ ඉතින් සලකුණ මීහරක ලකුණට අනිවාර්යයෙන්ම ඡන්ද දෙන්න. අනිවාර්යෙන් මීහරකට කතරේ ගහනවා. අපි තමා මීහර. Oh my god. අයියෝ මන්ත්‍රීතුමා මොකද්ද මේකේ තේරුම කියන්නකෝ. දැන් සති දෙකක් තුනක් තිස්සේ මං එනවා මන්ත්‍රීතුමා හම්බෙන්න. මේ අර හිච්චි කොල්ල ටිකක් දාගෙන මට එන්න දෙන්නෙම නෑ නේ ඇතුළට. හොඳ පදේ කියලා අද නම් ආවේ ඈ. ඇයි අක්කා? ඔයාලට මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඔයා අනිත් එක මොන වසමද? ලබගස් ඉන්න වසම මතක නැද්ද මන්ත්‍රීතුමා? මන්ත්‍රීතුමාට හොඳට මතක තියෙන්නේ අර ඡන්ද ඉල්ලන්න එනකොට කොළ ටික අරගෙන එන්න විතරයි. ඇයි අර සීට් එක එහෙම වහලා දෙනවා කිව්වේ? ඒ වසමේ මම මතක නෑ. මේ අක්කා අර සීට් ප්‍රශ්න ගැන නේ කතා කරන්නේ. ඒ සීට් වල සල්ලි ප්‍රාස් වෙලා තියෙන්නේ. වසන් 13ෙම තියෙනවනේ ඔය හුඬු ගෙවල් ටිකක්. ඒ වසන් 13ට මෙතන සීට් ලෑල් ටික අරන් දෙන්න ඕනේ. ඉතින් මේකට ටික කාලයක් යනවා. ඉවසගෙන ඉන්න. මන්ත්‍රීතුමා දැන් අපේ ගෙවල් තමයි හුඬු ගෙවල්. ඒ හුඬු ගෙවල් වල ඉඳන් අපි ඡන්ද දීපු ඉඳන් මේ වගේ ලොකු මාලිගාවල ඉඳගෙන ඉන්නේ දැන් මන්ත්‍රීතුමාලා. ඔයා එහෙම කතා කරන්න එපා අක්කා. මෙව අපිට පරම්පරාවෙන් උරුම වෙච්ච දේපල. හරිද? අනිත් එක අපිට සුවරුත් නෑ වල ඡන්ද දුන්නද නැද්ද කියලාවත්. අම්මා මන් දන්නේ නැද්ද මන්ත්‍රීතුමාගේ පරම්පරාව ගැන? ඒ දවස්වල මන්ත්‍රීතුමාලාට පුට් සයිකලයක්වත් තිබ්බද නෑනේ. අමුඩ ලේන්සෝ දාගෙන මන්ත්‍රීතුමාත් හිටියේ. ඌව මතක නෑ දැන්. අනික මන්ත්‍රීතුමා දැනගන්න අපි වගේ දුප්පත් මිනිසුන්ගේ ඡන්දේ හින්දා තමයි මේ වගේ දිව්‍ය මාලිගාවක මන්ත්‍රීතුමාත් ඉන්නේ අද. පරම්පරාවෙන් ආපු රෙද්දක් නෑ. අපේ සල්ලි වලින් තමයි ඔය සුරසැප විඳින්නේ. ආන්න ඒක මතක තියාගනි. තුක් විතර. Oh my god.